Hello students. අද පාඩම articles. අව්‍ය පද. එතකොට ඔය දෙකම කිව්වට ඔයාලා දන්නේ නැහැ මේක මොකක් කියලාද දන්නේ? a and the. අද පාඩම a and the. එතකොට මේවට අපි මොකද්ද කියන්නේ? articles. එතකොට මම පළවෙනියටම ගන්නම් the. එතකොට මේකට අපි කියනවා තව නමක් තමයි definite article. definite කියවහම නිශ්චිතයි. එතකොට මේ articles කියන ඒවා අපි පාවිච්චි කරන්නේ ළමයි. මම මේ කතා කරන්නේ පොදුවේ. අපි නාම පදයක් විස්තර කිරීමක් කරන. දැන් ඔයාලා දන්නවා adjectives අපි පාවිච්චි කරනවා නාම පද විස්තර කරන්න. ඒ වගේම මෙන්න මේ articles කියන මෙන්න මේ a and the කියන වචන තුන පාවිච්චි කරන්නේ නාම පද විස්තර කරන්නම තමයි. ඒකට මේකේ විස්තර කිරීම සිද්ධ වෙන්නේ මොකක් සම්බන්ධවද? මේ noun එක නාම පදය නිශ්චිතද අවිනිශ්චිතද කියන එක ඉදිරිපත් කරන්න තමයි අපි මේ articles පාවිච්චි කරන්නේ. ඒකට මෙන්න මේ definite article කිව්වහම නිශ්චිතයි. ඒකට නිශ්චිතයි කිව්වහම අපිට නිකන් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. එක යුනික් දෙයක් එක දෙයක් ගොඩක් කරාගෙන තියෙන ඒ වගේ දේවල් තමයි මේ the කියන ආටිකල් එක පාවිච්චි කරන්නේ. එතකොට ගත්තොත් අපි උදාහරණ ඔයාලගේ ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් කෙනෙක්. ඒකට ඔයාලා දන්නවා ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. ඊපස්සේ අනද්දන අනම්මනම් කාර්ය මණ්ඩලෙ ඉන්නවා. ඒකේ හැමෝම ඉස්කෝලේ ළමයි ඉන්නවා ගොඩක් ප්‍රමාණයක්. ඊට මේ ගොඩක් අය ඉන්න ඉස්කෝලේ එක්කෙනෙක් ඉන්න එක පුද්ගලයෙක් ඉන්න තනතුර තමයි ප්‍රින්සිපල් කියන්නේ. එතකොට මෙන්න මෙයාට අපි පාවිච්චි කරනවා මෙන්න මේ the කියන ආටිකල් එක. එයා ගැන කතා කරන්නේ. අපි කියන්න පුළුවන් the principal. ඔයාලා දන්නවා ප්‍රින්සිපල් දුවම එක්කෙනෙක්. දෙතුන් දෙනෙක් නැහැ ඉස්කෝලේ. විදුහල්පතිතුමා the principal විදියට තමයි අපි කියන්නේ. එතකොට තව දේවල් දන්නවා ඔයාලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපිට ඉරක් තියෙනවා. සූර්යයා කියනවා අපි. එතකොට මේකත් අපිට එකයි තියෙන්නේ. අන්න. හදත් ඒ වගේ. එතකොට මොකද අපි පාවිච්චි කරන්නේ? the. නිශ්චිතයි නේම. අපේ රටට එක සූර්යාවක් වෙන රටකට තව එකක් එහෙම නැහැ. අපේ රටට එක හඳක් වෙන රටකට තව හඳක් එහෙම නැහැ. ඒක නිශ්චිතයි මේවා. ඒකට මේවට අපි පාවිච්චි කරන්නේ the moon. the කියන ආටිකල් එක. ඒකට මේකෙන් තේරුම වෙනසක් වෙන්නේ නැහැ. හඳ, ඉර, විදුහල්පතිතුමා කියන තේරුමම තමයි එන්නේ. එතකොට මේ තව ගත්තොත් අපි අන්න මූදේ යන නැවවල ඉන්නවා කපිතාන්ලා. කපිතාන්ලා දෙතුන් දෙනෙක් නෑ නැවකට. මේක කපිතානෙ. එයාට අපි කියනවා මොකද්ද? the captain. කපිතාන්. ඊට පස්සේ තව ගත්තොත් හොඳම උදාහරණයක් ජනාධිපති. ලංකාවටම එක්කෙනා. the president. නොවේ විදිහට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් දේවල් වලට අපි පාවිච්චි කරනවා the කියන ආටිකල් එක definite ආටිකල් එක. එතකොට තව පාවිච්චියක් තියෙනවා මේකෙදි. දැන් ඔයයි මමයි ඉන්නවා කතා බහක දෙන්න මොකක් හරි දෙයක් ගැන කතා කරනවා. එතකොට අපි දෙන්නම දන්න දෙයක් තියෙනවා කියනවා මොකක් හරි. හරි පොතක් ගැන. පෑනක් ගැන මොකක් හරි පැන්සලක් නැත්තම් කන්දක් ගැන මොනවා හරි කතා කරන මාතෘකාවක් නැත්තම් කෙල්ලෙක් ගැන. ඒ වගේ කොට කොල්ලෝ කතා කරන්නේ කෙල්ලෝ ගැන නේ කියනවා කිව්වේ. මේ අන්න එතකොටත් අපි පාවිච්චි කරනවා මොකද ඔයයි මමයි දෙන්නම දන්නවා. එතකොට අපි පාවිච්චි කරනවා the book. පොත. ඒ පොත අපි දෙන්නම දන්නවා. the pencil. pencil. ඒ pencil අපි දෙන්නම දන්නවා ඒක. ඊපස්සේ the mountain. අපි දෙන්නම දන්නවා ඒ කන්ද. ගැන තමයි කතා කරන්නේ. අපි දෙන්නම දන්නවනේ. එතකොට ආයේ අමුතුවෙන්
හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. අපි දෙන්නම දන්නවා ඒක ගැන කතා කරලා. ඒ කෙල්ල ඒ වගේ. එතකොට ඊට අමතරව ආයෙ පාවිච්චි කරනවා මේක. අපි කතා කරනවා මොකක් හරි මාතෘකාවක් ගැන. දන්නකො මං ගියපු දියැලක් ගැන මං කතා කරනවා. I went to see a waterfall. මං කියනවා මම දියැලක් බලන්න ගියා. ඊට පස්සේ මම මේ දියැල ගැන ආයෙ විස්තරයක් කරනවා. එතකොට මට ආයෙ අමුතුවෙන් waterfall කී එහෙම දාන්න ඕනේ නැහැ. ආයි අමුතුවෙන් ඒ දියැලම කියලා හඳුන්වලා දෙන්න ඕනේ නෑ. waterfall කියන එක දාන්න ඕනේ. The waterfall කියන මට කිව්වේ. The waterfall was so tall. ඒ දියැල ගොඩක් උසයි. ඊපස්සේ මම කියනවා මීටර් 500ක් විතර උසයි. ආයි විස්තර කරගෙන ඊට පස්සේ මට පාවිච්චි කරන්න පුළුවන් the waterfall කියලා. මොකද ඒක ගැනමනේ කතා කරන්නේ. මම කතා කරපු සබ්ජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මට waterfall කියලා කියන්න ගියා. නැත්තම් මට ආයෙ අරුතෙන් අමුතුවෙන් විස්තර කරන්න එපා. මම දියැල බලන්න ගියපු දියැල ගැන තමයි මේ කතා කරන්නේ. The waterfall I went to see. waterfall I went to see. හරි මොකක් හරි එහෙම කියන්න එපා. එහෙම නැතුව the waterfall. ඒ විදිහට අර නිශ්චිත දේවල් වලට වගේම අපි කතා කරපු දෙයක් ගැන කතා කරන්න සහ අපි දන්න දෙයක් ගැන කතා කරද්දී මේ the කියන ආටිකල් එක අපි පාවිච්චි කරනවා. මේකට කියනවා definite article. නිශ්චිත අවගේ පදය. ඊළඟට ගමු අපි and දෙකම එකපාර කතා කරමු. මොකද මේ and දෙක පාවිච්චි කරන්නේ වචනේ sound එකත් එක්ක තමයි අපි and කියන එක පාවිච්චි කරන්නේ. පළවෙනි අකුරේ sound එකත් එක්ක. and indefinite articles. වචනේ sound එක කිව්වහම ඔයාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ස්වර vowel sounds තියෙන 5යි. A E I O U. උඩ මේවට කියන අපි ස්වර. ස්වර ශබ්ද. එතකොට මේකෙදි බලන්න අපි sound එක. අකුර නෙමෙයි sound එක. මෙන්න මේ පහෙන් පටන් ගන්න වචනයක් නම් මේ පහේ ශබ්දයෙන් පටන් ගන්න වචනයක් එක්ක අපි පාවිච්චි කරනවා මෙන්න මේ ආටිකල් එක. and කියන ආටිකල් එක තමයි මේ පහෙන් වචනේ පටන් ගන්නවා අපි පාවිච්චි කරන්නේ. ඔත an apple. An elephant. An ice cream. An orange. An umbrella. එතකොට ඔය විදිහට ස්වර ශබ්දයෙන් දින apple, elephant, ice cream, orange, umbrella. එතකොට an apple, an elephant, an ice cream, an orange, an umbrella. එතකොට මේකේ තේරුම ගත්තොත් apple කිව්වහම අපි කියන්නේ apple ගෙඩිය. අපි කතා කරන්නේ apple ගෙඩියක් ගැන. එතකොට an apple ගෙඩියක්. අන්නේ අල් කයන්න එන්නේ මෙන්න මේ an එකේ. අලියා elephant කියන්නේ අලියෙක්. ice cream එක නම් හරි ice cream cone හරි එහෙම ගත්තා ice cream එකක් කියන එක තමයි මේ an එකෙන් එන්නේ. ඊපස්සේ orange දොඩම් ගෙඩියක්. දොඩම් ගෙඩිය an orange දොඩම් ගෙඩියක්. umbrella කුඩය an umbrella කුඩයක්. එතකොට මෙතනදී අපි ශබ්දයෙන් බලනවා කියන්නේ මෙතනින් තව කතා කරන්න ඕන ඒවා තියෙනවා. ශබ්දයත් එක්ක බලද්දී අපි an hour. දැන් hour කිව්වහම අපි මුලින් ස්පෙල් කරන්නේ O අකුර. නැත්තම් අපි hour කියන්න බෑ. hour කියන්නේ පැයක් කිව්වහම පැය කියන්න අපි කියන්නේ hour. එතකොට මුලින්ම අපි ස්පෙල් කරන්නේ අපේ ශබ්දය පිට වෙන්නේ O අකුර. එතකොට මෙන්න මේ වගේ
කීපයක් තියෙනවා මේ වගේ අර එහෙම ශබ්ද වෙන. ඒවත් එක්කත් අපි පාවිච්චි කරන්නේ n කියන ආටිකල් එක. ඒ වුණාට මේක පටන් ගන්නෙ vowel sound එකකින් නැහැ. හැබැයි ඒකේ sub අපිට sound එක එනවා. අපි වචනේ spell කරද්දි sound එක එනවා. vowel sound එක. n ආව. ආව කියද්දි ඕ අකුර තමයි ශබ්දය. පස්සේ එක්කම ගත්තොත් n ඕන. නෝන. n ආව කිව්වහම පැයක්. n ඕන කිව්වහම ඕන කියන්නේ ගෞරවය. n ඕන ගෞරවයක්. එතකොට මේ ඕ අකුර තමයි අපි ඉස්සෙල්ලම ශබ්ද කරන්නේ. නැත්තම් මේකට අපි කියන්න පුළුවන් n හොන. හොන කියන්නේ නැහැ අපි. n ඕන. එහෙමයි කියන්නේ. ඒකට ওই විදිහට vowel sounds එක අපි පාවිච්චි කරනවා n කියන ආටිකල් එක. එතකොට මේකෙදි සිංහල තේරුමේදී අගට අල් කයන් එක්ක හොවෙන්න වැඩේ වෙන්නේ මෙන්න මේ n එකෙන්. n කියන ආටිකල් එකෙන්. ඒකට මේවා නිශ්චිත නැහැ. ඒක ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා මේවා. මොකද අපි කතා කරන එක ගැන කතා කරද්දී අපි n කියලා දානවා. මොකද අර අල් කයන් sound එක වෙන්න බෑ. දැන් හිතන්නකෝ මම කියනවා I saw elephant. ඒකට මේක grammatically හරි නෑනේ. අර මෙහෙම කියන්න බෑනේ. මම දැක්කා අලියා. එතකොට මම අලියාව දැක්කද අලියා මම දැක්කද කියලා නිකන් පැටලෙනවා වගේ එකක් වෙනවා. මෙතනට n එකක් මැදින් ආවහම I saw an elephant. මම අලියෙක් දැක්කා. අන්න ඒ වගේ අර ව්‍යාකරණානුකූලව හරියට ඉංග්‍රීසි වාක්‍ය ලියන්න කියන්න මේ ආටිකල් වැදගත් වෙනවා. උදාහරණයක් ගත්තොත් I ate an apple. I ate apple. මම කෑවා apple. මම apple කෑවා. ඔය කිව්වම මම කොච්චරක් කාලක් දන්නේ නැහැ. ඒක සමහර විට apple වත්තක්ම කාලා වගේ. එතන n එක ආවම මම apple ගෙඩියක් කෑවා. ඒ වගේ. ඊළඟට කියන sound එක පාවිච්චි වෙනවා. කියන article එක පාවිච්චි වෙනවා. consonant sounds එක. sounds එක. consonant කියන්නේ ව්‍යංජන ශබ්ද. එතකොට මේ a e i o u කියන වරෙන් අනිත් ඔක්කොම අකුරු අපි ගන්න vowel මේවා vowel මේ sounds අනිත් ඔක්කොම අපි ගන්න consonant sounds. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර විදිහට. ඒකට අන්නේ හැම අකුරකින්ම පටන් ගන්න වචනයක් අපි පාවිච්චි කරන්නේ a ball, බෝලයක්, a cat, හෝසෙක්, a dog, බල්ලෙක්. ඔය විදිහට. එතකොට මෙතනදිත් අන්න අර කතා කරා ශබ්දය ගැන. ශබ්දයෙන් අපි බලනවා කිව්වේ. ඒක මෙතනදී vowel sound එකක් තමයි අපි මේ vowel sound එකකින් වචනේ පටන් ගත්තේ නැති වුණත් අපිට spell කරද්දී vowel sound එකක් තමයි එන්නේ. ඒ වගේම මේවා තියෙනවා a university. a university. මෙතන u අකුරෙන් පටන් ගන්නවා. ඒ වුණාට අපිට මෙතන ශබ්දය එන්නේ u කිව්වහම y අකුරක් තමයි y u. u යන්නේ මේ ශබ්දය නෙන්නේ. y කියන්නේ consonant. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ a කියන article එක. ඒ වගේම ගත්තොත් a uniform. මෙතනත් මේ තියරියම තමයි u කිව්වහම මෙතන ශබ්ද වෙන්නේ consonant sound එකක් එන්නේ. එතකොට නිලැඳුමක්, විශ්වවිද්‍යාලයක්. ඔන්න ඔය විදිහට තමයි articles අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාවේදී. අපිට පාවිච්චි කරන්න නැතුව බෑ මෙන්න මේ articles තුන. ඊට අමතරව අපිට තියෙනවා zero article කියලා නීතියක්. ඒකට ඒව කොහොමද අපි පාවිච්චි වෙන්නේ? හිතන්නකෝ අපි
පාවිච්චි කරන දැන් අපි මේ ඔක්කොම කතා කරේ singular nouns නේ. ඒක වචන නාමපද. මම එකක්වත් කතා කරේ නැහැ මෙතන බහුවචන නාමපද. ඔක්කොම කතා කරේ ඒක වචන වලින්. ඒකෝද අපි බහුවචන නාමපද ආවොත් අපිට පාවිච්චි කරන්න ඕනේ නැහැ articles. zero article. zero article නියමයි. zero. බහුවචන ගැන කතා කරද්දී cats, dogs, apples, umbrellas, universities, ඒ වගේ. දැන් මේකට උඩට එකක් හරි n එකක් හරි දැම්මොත් වැරදි නේද? an apples එහෙම කියන්නේ නැහැ. and a cats, a dogs එහෙම කියන්නේ නැහැ. ඒකට plural එක අපි පාවිච්චි කරන්නේ මොනවද? plural noun එක පාවිච්චි කරන්නේ නැහැ අපි articles. ඒ වගේම proper nouns කියලා જાතියක් තියෙනවා. proper nouns. proper nouns කිව්වහම noun, names වගේ දේවල්. names කියන වචනේ නෙමෙයි. නම් උදාහරණයක් ගත්තොත් ඔයාගේ නම, මගේ නම, කමල්, අමර ඒ වගේ. ඊපස්සේ රටවල්, countries. ඒ වගේ දේවල්. ඒවා තමයි proper nouns කියන්නේ. එතකොට ඒවා නම් ගැන කතා කරද්දිත් අපි article පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව අපිට තියෙනවා දේවල් ලෝකේ count කරන්න බැරි දේවල්. ගත්තොත් වාතාශ්‍රය වාතය කියන එක එයා කියන එක අපිට count කරන්න පුළුවන්. බෑ. එතකොට මේක වෙන්නේ uncountable noun. nouns. එයා කියන එක අපිට count කරන්න බෑ. ඊපස්සේ music. music කියන එකත් අපිට count කරන්න බෑ. එතකොට මම කියනවා දැන් I love music. music. මම කියනවා I love a music කියලා. නැත්නම් I love an music කියලා. එහෙම කියන්න බෑනේ. නැත්නම් I love the music කියන්නත් බෑ. I love the music. count කරන්න පුළුවන් මට වෙන් කරන්න පුළුවන් music කියන එක බෑ. එතකොට මෙන්න මේ වගේ uncountable noun එකක් අපි articles පාවිච්චි කරන්නේ නැහැ. එයා music ඒ වගේ දේවල්. එතකොට ඔය විදිහට proper nouns ඊට පස්සේ plural nouns එන්න මේ තුන එක අපි පාවිච්චි කරන්නේ නැහැ articles. මේවා ගැන ලියද්දී අපිට article අවශ්‍ය නැහැ. කෙලින්ම අපිට noun එකම ලියලා වාක්‍ය ගොඩනගන්න පුළුවන්. ওই විදිහට තමයි ළමයි articles ගැන පාඩම ඉවර වෙන්නේ. ඉතින් අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. goodbye ළමයි.